හෙලෝ කොහොමද කට්ටියට ඔන්න අද ගෙනල්ලා තියෙනවා කැම්පස් එකේ මගේ පළවෙනි දවසේ වීඩියෝ එකක්. ඉතින් අද උදේම ඔන්න කට්ටිය ලෑස්ති වෙන්නේ ගිහිල්ලා අපේ වෙල්කමින් ප්‍රෝග්‍රෑම් එකකට අපි ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද පොඩ්ඩක් නිකන් වහින කාලගුණයක් තියෙනවා වගේ අපි බලමු වහීද මොකද වෙන්නේ කියලා. උදේම කට්ටිය දැන් වෙලාව 6:00 විතර ඇති. කට්ටිය උදේම ලෑස්ති වෙලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි දැන් වෙලාව 7:00 කාලට විතර ඇති. 7:45ට මේ අපි බස් එක යනවා ගිහුවා කැම්පස් එකෙන්. ඒ නිසා අපිට කොහොම ටට්ටක් ගාලා ලෑස්ති වෙනවා. උදේට කාලත් නැහැ. අපි බලමු කට්ටිය ලෑස්ති වෙලා යන්න ලෑස්ති වෙන ගමන් දැන් හරි අපි බලමු. හිරුණ අද දවස ගැන යමක් කියන්න තියෙනවා. මේ හිරුණ මගේ රූම. මොකද්ද බං කියන්නේ? අපි දැන් 7:00 විතර beginning of my life. Actually I am very happy. ඉංග්‍රීසියෙන් කතා කරන බෑ. 7:00 විතර පහළ එන්න කියලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. අද ඔක්කොටම වඩා කලින්ම නිකන් වහි වගේ. අහස නිකන් කළු වෙලා තියෙනවා. බලමු. Yamak. Goda balapam me. Oh අල්ලපන් කොට පිටුව අරහෙට ගිහින් අද බේනවා. Bena andaram bena. අද බං Video කෑලා ගන්න ලස්සන දිනනවා. ඊට පස්සේ අපි ඔන්න ඔය විදිහට අපි ටික ලෑස්ති වෙලා ගර්ල්ස්ලා අතන ගර්ල්ස් මේ හොස්ටල් ඉස්සරහින් තියෙන්නේ ගර්ල්ස්ලායි අපි මම ලෑස්තිලා ආවා ඉස්සරහට බස් එක එනවා කිව්වා බස් එක එන්නකන් අපි ඔන්න ඔය විදිහට කට්ටිය දෙප්පලා බලාගෙන හිටියා. හරි ගයිස් එහෙනම් අපි හොස්ටල් එකේ පාරෙන් එළියට ආවට පස්සේ බස් එක ඇවිල්ලා තිබ්බා. ඇත්තටම බස් එක ගියේ දෙපාරකට තුන් පාරකට වගේ. මොකද කට්ටිය අපේ වැඩි නිසා ගර්ල්ස්ලා බොයිස්ලා බස් වල දෙපාරකට තුන් පාරකට වගේ තමයි ගියේ. උදේ කියලා නෑ ඒ වෙලාවේ අපිට සාමාන්‍යයෙන් රස්නේ අපේ හිටපු පැති වලට සාපේක්ෂව මෙහෙට සාමාන්‍ය හොඳට දැනුණා. අපි ඔය විදිහට ෂේප් එකේ කට්ටිය සෙට් වෙලා කැම්පස් එකට ගියා. ඔය තියෙන අපේ යන පාර කැම්පස් එකේ දෙපැත්තේ තියෙන පාර. අතරම මේ කැම්පස් එකේ තියෙන්නේ ටවුන් එකට කිට්ටුව. ටවුන් එක ළඟම වගේ තමයි. ටවුන් එකට කිට්ටුව සාමාන්‍ය අපිට හොස්ටල් එකේ ඉඳලා අපිට සාමාන්‍ය විනාඩි 4-5ක් වගේ තමයි යන්න ගියේ. ඔන්නෝම අපි ආවා කැම්පස් එක ළඟටම. ඊට පස්සේ අපි අයියලා අක්කලා අපේ සර්ලා මැඩම්ලා කට්ටිය එකතු වෙලා ඔන්න ඔය විදිහට අපිට වෙල්කම් වෝම් වෙල්කම් පාටි එකක් ඕගනයිස් කරලා තිබ්බා. ඇත්තටම ලස්සනයි. එන්ට්‍රන්ස් එක ගාව ලස්සනට බැනර් එකක් හදලා කට්ටිය මාර ලස්සනට අපිව වෙල්කම් පාටි වෙල්කම් කරගත්තා අපිව. ඔන්න ඔය විදිහට කට්ටිය පොලින් දෙකකට හැදිලා ඇතුළට යනවා. ඇතුළට එන තැන ලස්සන හදලා කට්ටිය දෙපැත්තේ බැනර්ස් දාලා මාර ලස්සන තිබ්බා. ඇත්තටම මාර සතුටක් ආවේ. ඇතුළට යද්දී අපිට කට්ටියටම ඔය විදිහට කට්ටිය දෙපැත්තෙන් පේරන්ට්ස්ලා ඊවසේ සර්ලා මැඩම්ලා කට්ටිය ඔය විදිහට හිටියා. අපි බලමු ඇතුළට ගිහිල්ලා අපි ඔඩිටෝරියම් එකට තමයි මම හිතන්නේ එකන් යන්නේ දැන් කට්ටියවම. අපි ඇතුළට ගිහිල්ලා බලමු.
කට්ටිය හිමීට ඇවිල්ලා ඉඳ ගන්න ගමන් දැන් අපිට ස්පෙෂල් වෙල්කම් ඇඩ්‍රස් එක ඊට පස්සේ ස්පෙෂල් ඇඩ්‍රස් එක ඒවා මේවා ටික ඔක්කොම කතා ටික කරලා තමයි අපි ඔය ටූර් එකක් එක්ක යනවා කිව්වේ. මේක කොහොමද දැන් අපි ඇතුළට ගත්තේ 9ට විතර. කට්ටිය දැන් ටික කතා කරගෙන යන ගමන් විදිහට තමයි වැඩේ වෙන්නේ. අපි ப்ரோக்ராம் එක ඉවරනාට පස්සේ ආයෙ සෙට් එක மங்கள விளக்கேற்றலை தொடர்ந்து புதுமுக மாணவர்களாகிய உங்களை வரவேற்பதற்கும் பல்கலைக்கழக நிர்வாக மற்றும் கல்விசார் அதிகாரிகளை அறிமுகம் in teaching and learning. This year we have more than 490 new students admitted to the Faculty of Science, and we are happy to see that so many of you have found your way here to the university. You are at the right place of knowledge seeking, and we provide all the facilities that can satisfy your thirst. For us, today is the high point of the year. For our new students, ඊට පස්සේ ඔන්න ප්‍රෝග්‍රෑම් එක යන ගමන් අපිට පොඩි ට්‍රීට් එකක් දුන්නා යාලා. රස කේක් කෑල්ලකුයි මයිලෝ එකක් එක්ක මගදී අපිට ඔන්න ලස්සන ට්‍රීට් එකක් දුන්නා. ඒ වුණාම තමයි මේ සෙෂන් එක ඔයගොල්ලන්ට ප්‍රයෝජන වෙනවා. එහෙනම් அதாவது உங்களுக்கு அதாலதான் இந்த செஷன் உங்களுக்கும் பிரயோசனமாக இருக்கும் என்றால் இதுக்கு பிறகு நாங்கள் மீட் பண்ண மாட்டோம். உங்களை மீட் பண்ணுறதா எங்களுடைய ஆஃபீஸில் ஏதாவது ப்ளஸ் இது கொண்டு வந்தால் தான் மீட் பண்ணுவோம். ரைட் ආය ඔයගොල්ලෝ අම්බෙන්න අපි සමාන වෙලාවට ඔයගොල්ලෝ මොනවාරි වැරදි කරුත් තමයි අපි ඔෆිස් එකට ආවොත් තමයි ඔයගොල්ලෝ අපි මීට් කරන්න වෙනවා. හරිද? ඒ නිසා තමයි ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඔන්න අපේ කැම්පස් ටුවර් එක පටන් ගත්තා. මට මේ මුළු vlog එකම voice over තමයි කරන්නේ. මොකද යන ගමන් කතා කර යන්න බෑ. ෆස්ට් ඩේ එක අනිත් එක එහෙම කරන එකත් හරි නෑනේ. ඒ නිසා මුළු ටුවර් එක මම voice over එකකින් ඔයාලට දෙන්නේ. ගැන මොකද හිතන්න එපා. අපි ඔය එකටම ග්‍රවුන්ඩ් එකට එක්කන් ගිහම ආරවුව පට්ට අවුව අපි කර වෙලා ඔය විදිහට තමයි ග්‍රවුන්ඩ් එකට අපි එක්කන් ගියේ. මාර ලස්සනයි කියන්නේ. රස්නේ පැත්තක් වුණාට මාර නිදහස් පැත්තක් මේක. ඇත්තටම හිතා ගන්නවත් බෑ මාර ලස්සන මාරට ඉඩකඩ තියෙනවා. ඔය විදිහට අපි එකටම ග්‍රවුන්ඩ් එකට එක්කන් ගියා. ඊට පස්සේ අපි බලමු තව අපි කොහෙටද එක්කන් යන්නේ කියලා. ඊට පස්සේ අපි ඔන්නෝම හෙල්ත් කෙයාර් සෙන්ටර් එකට ආවා. ඒකේ ලොකුවට වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ අපිව මං හිතන්නේ රෙජිස්ට්‍රේෂන් එකට අරන් යන රෙජිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට අපේ කැම්පස් එකේ මේන් එන්ට්‍රන්ස් එකේ තියෙන ලොකුම බිල්ඩින් එක මාර ලස්සනයි. ඒක ඇතුළට අපි එක්කන් ගියේ නෑ. අපේ අයියලක් කළා කියන්න ඕන අපි ටුවර් එක අරන් යන්න අපේ සීනියර්ස් අයියලක් කළා මං හිතන විදිහට. එයාලා අපිට ඔක්කොම කැම්පස් එකට අපිට එක්ස්ප්ලেইন කරගෙන තමයි එක්කන් යන්නේ. ඔය තියෙන්නේ අක්කා එක්ස්ප්ලেইন කරලා බලන්න මොනවද කියන්නේ. සුලොජි ඩිපාර්ට්මන්ට් එකේ වාටික ඉන්සෙක්ටරි. මේක තමයි අපි තුමි සත්තු වගා කරන්නේ. ඔයාලා 4th year එකේ රිසර්ච් එකක් කරොත් ස්පෙෂල් සිලෙක්ට් වෙලා ඔයාලට මේක යුටිලයිස් කරලා මේක පාවිච්චි කරලා ඔයාලගේ රිසර්ච් එක කරන්න. ඊට පස්සේ ඔන්න එයාලා අපි එක්කන් ආවා අපේ බොට්නිකල් සහ සූලොජි ඩිපාර්ට්මන්ට් වලට අපිට වටපිටාව පෙන්වන්න. ඒ විදිහට තමයි තියෙන්නේ අපේ වටපිටාව. එයා ඒක තමයි එක්ස්ප්ලেইন කර ඉන්නේ. ඊට පස්සේ ඔන්න අපි අන්තිමේටම ආවා අපේ මේන් ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි ඔඩිටෝරියම් එකට යන්නේ. ඊට පස්සේ ඒකින් සර් අපිට පොඩි එක්ස්ප්ලනේෂන් එක දෙනවා. ඇතුළේ රෙකෝඩ් කරේ නැහැ මම. ඔය විදිහට තමයි අන්තිමේටම එන තැන. ඔය විදිහට තමයි අද දවසේ ටුවර් එක උනේ. පොඩි අඩුපාඩු ඇති සමහරක් විට. thank you වීඩියෝ එක බලුවට. අපි තව වීඩියෝ එකකින් එනවා. සෙට් වෙමු. stay safe. goodbye. හරි ගයිස් සමහර වීඩියෝ එක ඉවරුනේ. වීඩියෝ එක චූටි අඩුපාඩු ඇති. මට එන්ඩින් එක එනකම රෙකෝඩ් කරන්න බැරි වුණා.
නිකන් කට්ටියට කැම්පස් එක වටපිටාව දැනගන්න එහෙම කට්ටියට YouTube එකේ කට්ටියට පොඩ්ඩක් දැනගන්න තමයි වීඩියෝ එක කරේ. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. දිගටම මම වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවා. එච්චරයි. See you again, Nena. I'm always